සුබ දවසක් හැමෝටම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් ඔයාව රීල් ඉන්සයිට් එකකින් ගෙනෙන තවත් ඉන්ටරෙස්ටිං මූවි එපිසෝඩ් එකකට. සුපුරුදු විදියටම අදත් ඔයාලට අරන් ආවේ ගොඩ දිනෙකට මගහැරුණු තවත් කුතුහලයේ පිරුණු ඉන්දුනීසියන් හොරර් ෆිල්ම් එකක්. එක්තරා හෙදියක් වටා ගෙතිලා තියෙන මේ කතාවේ නම තමයි ජාගා පොකුම්. 2018 වසරේ ආව මේ මූවි එක IMDb යගේ 10න් 5.5ක් වාර්තා කරන්න සමත් වෙලා තියෙනවා. ඉස්සරහට ගේනවනම් හොඳයි කියලා හිතන ඔයා ආසම මූවිස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපි එක දිගට එකතු වෙලා ඉන්න අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් කතාව මුලදීම කියලා ඔයාගේ කුතුහලය නැති නොකර ඉක්මනින් ඔයා එක්කන් යන්නම් අද වීඩියෝ එකට. මේ දෘශ්‍ය අවකාශයේ සිනමානාත්මක වින්දනය. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි මිලා. මිලා කියන්නේ නර්ස් කෙනෙක්. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නෙත් මිලා මේ වෙද්දි හොස්පිටල් එකේ ඉන්නේ. මිලා මේ වෙලාවේදී බලමින් ඉන්නේ පිළිකාවක් තියෙන පුංචි දරුවෙක් ගැන. කොහොම නමුත් මිලා ඒ දරුවා ගැන බලලා එළියට ඇවිල්ලා එයාගේ හොඳම යාළුවත් එක්ක කතා කරනවා. එයාගේ නම තමයි ඉන්ඩා. ඉතින් මේ වෙලාවේදී ඉන්ඩට ඇහෙනවා කෙඩාෂී නමින් හඳුන්වන කුරුල්ලා එකපාරටම කෑ ගහනවා කියලා. ඇත්තටම ඒ කුරුල්ලා කෑ ගහනවා කියන්නේ අනුතුරු ඇඟවීමක් වගේ තමයි. මොකද ඒ කුරුල්ලා මේ ආකාරයට කෑ ගැහුවට පස්සේ අනිවාර්යෙන් ඒ හඬ ඇහෙනම ඉන්න කෙනෙක් මැරෙනවා කියලා ගොඩක් දෙනා විශ්වාස කරනවා. කොහොම නමුත් මිලා නම් මේක ඒ තරම් ගණන් ගන්නෙ නැහැ. ඔනිට පස්සේ අපිට පේන්නනවා මිලාගේ shift එක ඉවර වෙලා එයා ගෙදර යන්න තමයි හදන්නේ. නමුත් මිලා දකින්නවා එයාගේ හොඳම යාළුවා ඒ කියන්නේ ඉන්ඩා කලබලෙන් වගේ වෝඩ් එක තුඩ දුවගෙන යනවා. මිලා ඇවිල්ලා බලද්දි ඔන්න දකින්නවා අර පිළිකාවක් හැදලා හිටපු දරුවා නැති වෙලා. මේ වෙලාවේදී මිලාට ඉන්ඩා කියපු අර කලින් කතාවත් මතක් වෙනවා. මොකද අර කෙඩාෂි කුරුල්ලා කෑ ගැහුවට පස්සේ කවුරුද කෙනෙක් මැරෙනවා කියලා ගොඩක් දෙනා විශ්වාස කරනවානේ. කොහොම නමුත් මේක දැක්කට පස්සේ මිලාට ගොඩක් දුකයි. මිලා ඊට පස්සේ මෙතන යන්න හදද්දී එයාගේ හෙඩ් මැඩම් ඇවිල්ලා මිලාට කියනවා මිලා ඔයාට පුංචි වැඩක් වැටලා තියෙනවා. හදිසි රෝගියෙක් ඉන්නවා. එයාගේ IV ලයින් එක පොඩ්ඩක් මාරු කරගන්න ඕනේ. ඒකට ඔයා දැන් පිටත් වෙලා යන්න ඕනේ කියලා. ඇත්තටම මිලා shift එක ඉවර කරලා ගෙදර යන්න තමයි හැදුවේ. නමුත් ඔන්න දැන් හෙඩ් මැඩම් ඇවිල්ලා තවත් වැඩක් බාර දුන්න නිසා මිලාට දැන්ම ගෙදර යන්න වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේදී මිලාගේ හෙඩ් මැඩම් මිලාට කියන්නේ ඔයා යන්න ඕන ඇඩ්‍රස් එකයි ඔයාට අවශ්‍ය බඩු ටිකයි මෙන්න මේ බෑග් එකේ තියෙනවා කියලා. ඊට පස්සේ මිලා ඒ බෑග් එකත් අරගෙන තමන්ගේ වාහනේ පිටත් වෙලා යනවා. ඒ ගෙදර තියෙන තැනට. ඇත්තටම ගමන පිටත් වෙද්දී හවස් වෙලා තිබුණේ. නමුත් හරියටම ඒ ඇඩ්‍රස් එකට එද්දී ඔන්න දැන් රෑත් වෙලා. ගේට් එක නම් වහලා තියෙනවා කියලා මිලා දකින්නවා. මිලා ඊට පස්සේ එළියට ඇවිල්ලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. ඇත්තටම මේ ගෙදර තියෙන පාළු ප්‍රදේශයක. මිලා ඒක ඒ තරම් ගණන් ගන්නේ නැහැ. මිලා ඊට පස්සේ ගේට් එක අරගෙන ඇතුළට යනවා. ඉතින් මේ අතරතුරේදීත් ආපහුවර කෙඩාචි කියන කුරුල්ලගේ හඬ පැත්තකින් ඇහෙනවා. සමහර විට මේ හඬ ඇහෙනමානේ ළඟ ඉන්න කෙනෙක් තව ටික වෙලාවකින් මැරෙන්න යනවා වෙන්නත් පුළුවන්. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. කොහොමවත් මිලා මේ ගෙදර දොර ළඟට ගිහින් තට්ටු කරනවා. මේ ගෙදර දොර අරින්නේ රමේෂ් නමින් හඳුන්වන කෙනා. මිලා ඊට පස්සේ රමේෂ්ට කියනවා මගේ නම මිලා. මම හෙදියක්. මම මෙන්න මේ හොස්පිටල් එකෙන් ආවේ. මේ ගෙදර රෝගියෙක් ඉන්නවා කියලා මට කිව්වා. එයාගේ IV එක මාරු කරන්න තමයි මම ආවේ කියලා. නමුත් ඒක ඇහුවට පස්සේ රමේෂ් මිලාට කියනවා අසනීප වෙලා හිටියේ මගේ අම්මා. නමුත් එයා ටික වෙලාවකට කලින් නැති වුණා කියලා. ඒක ඇහුවට පස්සේ මිලාට එකපාරටම ෂොක් එකකුත් දැනෙනවා. නමුත් දැන් මෙතනින් එහාට මිලාට කරන්න දෙයක්වත් නැහැනේ. මිලා රමේෂ්ගෙන් අහනවා මගෙන් මොකක් හරි තව උදව්වක් ඕනේද කියලා. නමුත් රමේෂ් කියනවා නැහැ මිස් බොහොම ස්තුතියි ආපු එකට කියලා. ඊට පස්සේ මිලා තමන්ගේ වාහනේ නැගලා ආපහු මෙතන යන්න තමයි හදන්නේ. නමුත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මෙන්න මේ වෙලාවේදී රමේෂ් ඇවිල්ලා තමයි මේ වාහනේ එන්ජින් එක පරීක්ෂා කරලා බලලා එතන තියෙන අවුල හදන්නේ. ඊට පස්සේ නම් ඔන්න වාහනේ ස්ටාර්ට් වෙනවා. නමුත් මේ වෙලාවේදී මිලා පිටත් වෙලා යන්න කලින් රමේෂ් මිලාගෙන් උදව්වක් ඉල්ලනවා. රමේෂ් ඊට පස්සේ මිලාව එක්කගෙන එනවා එයාගේ මරුණ අම්මගේ කාමරයට. රමේෂ් මිලාගෙන් ඉල්ලන උදව්ව තමයි මිස් මගේ අම්මගේ අවසන් කටයුතු තියෙන්නේ හෙට. පවුලේ ඔක්කොම හෙට උදේම එනවා. නමුත් ඊට කලින් අම්මගේ සිරුර ටිකක් හොදන්න ඕනේ. ඇත්තටම මේ ඉන්නේ මගේම අම්මා නෙවෙයි මාව හදාගත්ත අම්මා. ඒක නිසා ඔයාට පුළුවන්ද මේ මල සිරුර ටිකක් හොදලා දෙන්න කියලා. ඉතින් මේක ඇහුවට පස්සේ මිලාගේ හිතේ පුංචි චකිතයක් ඇති වෙනවා. නමුත් රමේෂ්ට බෑ කියන්න බැරි නිසා මිලා මේ වෙලාවේදී කියනවා හරි මං ඒ වැඩේ කරන්නම් කියලා. ඊට පස්සේ රමේෂ් කබඩ් එකක් ඇරලා ඒ කබඩ් එකේ තියෙන සුදු පාට රෙදි වගේකුත් ගෙනල්ලා දීලා මිලාට කියනවා අම්මා පහුගිය දවස් ටිකේම අමාරුවෙන් හිටියේ. එයා දැනගෙන හිටියා එයා මැරෙයි කියලා. ඒක නිසා මට කලින්ම කියලා තිබුණේ එයාගේ අවසන් කටයුතු වලට මේ සුදු රෙදි භාවිතා කරන්න කියලා. අම්මගේ මල සිරුර හේදුවට පස්සේ එයා ඉල්ලපු විදියටම මේ සුදු රෙදි වලින්ම එයාගේ මල සිරුර සරසන්න ඔයාට පුළුවන්ද කියලා. ඊට පස්සේ මිලා ඒ වෙලෙත් බාර ගන්නවා. ඕනිට පස්සේ අපිට පේන්නනවා මිලා මේ මැරිලා ඉන්න ගැහැණු කෙනාගේ එහෙම නැත්නම් රමේෂ්ගේ අම්මගේ මල සිරුර හොදනවා. ඊට පස්සේ රමේෂ් ඉල්ලපු ආකාරයටම එයා දුන්න සුදු රෙදි වලින් මේ මල සිරුර සම්පූර්ණයෙන් ඔතනවා. ඊට පස්සේ මිලා මේ මල සිරුරේ නාස්පුඩු දෙකට පුළුන් කැලි දෙකකුත් ගහනවා. ඔන්න දැන් මිලාගේ
මිලාගේ වැඩ ඉවරයි. මිලා දැන් පිටත් වෙලා යන්න හදන්නේ. නමුත් එයාගේ බෑග් එක මෙතන නැහැ. මිලාට මතක් වෙනවා එයාගේ බෑග් එක උඩ කාමරේ තමයි තියෙන්නේ කියලා. මිලා ඊට පස්සේ ඒ බෑග් එක ගන්න උඩට යනවා. මිලා ඊට පස්සේ ඒ බෑග් එක අරගෙන ආපහු පහළට එද්දිම රමේෂ්ට කෝල් එකක් එනවා. රමේෂ් මේ වෙලාවේදී කියන්නේ හරි මං එන්නම් කියලා. ඊට පස්සේ උන්න රමේෂ් පිටත් වෙලා යන්න හදන මිලාගෙන් තවත් එක පුංචි උදව්වක් ඉල්ලනවා. රමේෂ් මේ වෙලාවේදී මිලාට කියන්නේ සමා වෙන්න මිස් මට හදිස්සියෙම පුංචි වැඩකට එළියට යන්න වෙනවා. අම්මගේ මරණ සහතිකයේ වැඩ ටික මං අදම ඉවර කරන්න ඕනේ. හෙට අවසන් කටයුතු නිසා මගේ දුව ගෙදර තනියම ඉන්නේ. මම එනකන් ඔයාලට පුළුවන්ද මගේ දුවත් එක්ක ඉන්න කියලා. ඇත්තටම මේ රමේෂ්ගේ දුවගේ නම තමයි නෝවි. නෝවිගේ කකුලේ පුංචි ආබාධයක් තියෙනවා. එයා ඒක නිසා ටිකක් අමාරුවෙන් තමයි ඇවිදින්නේ. ඇත්තටම දැන් ගොඩක් රෑ වෙලා තියෙන්නේ. මිලා යන්නම තමයි හැදුවේ. නමුත් මේ පුංචි ගැහැන් ළමයා තනියම තියලා යන්නත් බැහැනේ. අන්න ඒක නිසා දෙවෙනි වතාවටත් මිලා රමේෂ්ට කියනවා හරි මං එහෙනම් ඒ උදව්වත් කරන්න. නමුත් ඔයා ඉක්මනට මෙන්න කියලා. ඊට පස්සේ රමේෂ් පිටත් වෙලා යනවා. ටික වෙලාවක් යන්නත් කලින්ම මිලාට මේ ගෙදර ඇතුලේ අමුත්තක් තියෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. නමුත් ඇත්තටම ඒකට හේතුව මිලාටවත් හිතා ගන්න බෑ. ඉතින් දැන් රමේෂ් එනකන් කරන්න වැඩකුත් නැහැනේ. මිලා ඒක නිසා මේ පවුලේ පරණ ෆොටෝස් කිහිපයකුත් බලනවා. නමුත් මෙන්න මේ වෙලාවේදී මිලා මහා අමුතු දෙයක් දකිනවා. ඒක තමයි මේ මැරුණ ගැහැණු කෙනාගේ නාස් පුඩු වලට ගහලා තිබුණ එක පුළුන් කෑල්ලක් නිකම්ම ගැලවිලා ගිහින්. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මලමිනියක් එක තනි වෙලා ඉද්දි මේ වගේ පුංචි දෙයක් වුණත් ඇත්තටම ප්‍රමාණවත් කෙනෙක්ගේ හිත බය කරවන්න. නමුත් මිලා කියන්නේ නර්ස් කෙනෙක්නේ. එයා ආපහු මේ පුළුන් කෑල්ල අරගෙන ඒ නාස් පුඩුවේම ගහනවා. ඊට පස්සේ මිලා යනවා ආපහු අත සෝද ගන්න. නමුත් මෙන්න මේ වෙලාවේදී මිලාට එළියෙන් සද්දයක් ඇහෙනවා. මිලා ඊට පස්සේ ආපහු උඩ තට්ටුවට එනවා. මිලා මේ වෙලාවේදී එන්නේ නෝවිගේ කාමරයට. මිලා නෝවිත් එක්ක කතා කරන්න උත්සාහ කරනවා. නමුත් නෝවි නම් ඔරවගත්ත ගමම තමයි ඉන්නේ. එයා මිලා එක්ක වචනයක්වත් කතා කරන්නේ නැහැ. මිලා නෝවිට කියනවා මාත් එක්ක පහළට ඇවිල්ලා ඉන්න පුළුවන්ද කියලා. නමුත් නෝවි ඒකට ඇහුම්කන් දෙන්නේවත් නැහැ. එයා ආපහු එයාගේ කාමරය තුලටම යනවා. ඊට පස්සේ මිලා ආපහු පහළට බහිනවා. නමුත් මෙන්න මේ වෙලාවේදී මිලාට පහලින් ග්‍රැමෆෝන් එකක සද්දයක් ඇහෙනවා. මිලා හිතන්නේ රමේෂ් එහෙනම් එන්නේ නැති කියලා. නමුත් රමේෂ් තවම ඇවිල්ලා නැහැ. එහෙනම් කොහොමද එකපාරට මේ ග්‍රැමෆෝන් එක ඔන් උනේ? මිලා කොහොම නමුත් මේ වෙලාවේදී මෙතනට ගිහින් මේ ග්‍රැමෆෝන් එක ආපහු ඕෆ් කරනවා. මෙන්න මේ වෙලාවේදීත් මිලා මහා අමුතු දෙයක් දකිනවා. ඒක තමයි මේ ගැහැණු කෙනාගේ මල සිරුරේ නාස් පුඩුවට ගහලා තිබුණ අර කලින් පුළුන් කෑල්ල ආපහු ගැලවිලා ගිහින් ඒ විතරක් නෙවෙයි මේ ගැහැණු කෙනාගේ මල සිරුරේ හිස කොටස ඔතලා තිබුණ රෙද්දත් ගැලවිලා ගිහින්. මිලාට හිතා ගන්නවත් බැහැ මේක කොහොමද උනේ කියලා. කොහොම නමුත් මිලා මේ වෙලාවේදී ආපහු ඒ රෙද්දත් ගැට ගහලා පුළුන් කෑල්ලත් අරගෙන නාස් පුඩුවේ ආපහු ගහනවා. ඒත් එක්කම ඔන්න මිලාට නෝවිගේ කාමරෙන් සද්දයක් ඇහෙනවා. නෝවි හයියෙම කෑ ගහනවා වගේ කියලා. මිලා ඊට පස්සේ නෝවි ගැන බලන්න නෝවිගේ කාමරය තුලට යනවා. නෝවි ඔන්න එයාගේ ඇඳ යට හැංගිලා ඉන්නේ. නෝවි මොකක් හරි දෙයකට බය වෙලා වගේ ඉන්නවා කියලා මිලාට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි මිලාට මේ වෙලාවේදී ඇහෙනවා නෝවිගේ කාමරය ඇතුලේ තියෙන කැබිනට් එක ඇතුලෙන් කවුරු හරි ඒ කැබිනට් එක සූරනවා වගේ සද්දයක්. නෝවිත් ඒකට බය වෙලා තමයි ඇඳ යට හැංගිලා ඉන්නේ කියලා මිලාට තේරෙනවා. මිලා ඊට පස්සේ හිමින් ගිහින් මේ කැබිනට් එක අරිනවා. නමුත් මේ කැබිනට් එක ඇතුලේ එහෙම සද්දයක් ඇහෙන කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ මිලා ඇවිල්ලා නෝවිව එළියට ගන්නවා. නෝවිට ඔන්න දැන් හුස්ම ගන්න අමාරුයි. නෝවි එයාගේ ඉන්හෙල් එක තියෙන පැත්තට අත දික් කරලා මිලාට ඒක පෙන්නනවා. මිලා ඊට පස්සේ ඒක ගෙනල්ලා නෝවිට දෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ තමයි නෝවි යාන්තම් හුස්ම ගන්න පටන් ගන්නෙ. ඊට පස්සේ මිලා නෝවිව නිදි කරවනවා. නෝවිට නිින්ද යනකම් මිලත් මෙතන ටිකක් වෙලා ඉන්නවා. ඔන්න දැන් මැදියම් රැත් ලං වෙලා. ටික වෙලාවකට පස්සේ ඔන්න මිලා ආපහු පහළට එනවා වතුර ටිකක් බොන්න. නමුත් මෙන්න මේ වෙලාවේදී ආපහු මිලාට බිත්තියකට තට්ටු කරනවා වගේ සද්දයක් ඇහෙනවා. මිලා ඒක ගැන බලන්න යනවත් එක්කම ඔන්න මේ වෙලාවේදී අපිට පෙන්නනවා මිලාගේ පිටිපස්සෙන් තියෙන ජනේලය ළඟ ඉඳන් කවුරු හරි මිලා දිහා බලාගෙන ඉන්නවා වගේ කියලා. නමුත් මිලා ඒක දකින්නේ නැහැ. මිලා සද්දය ඇහෙන්නේ කොහෙන්ද කියලා හොයන්න පටන් ගන්නවා. මිලා මේ වෙලාවේදී දකිනවා ජනේලේ කර්ටන් එක ඇතුලේ කවුරු හරි හිර වෙලා ඉන්නවා වගේ කියලා. මිලා එතනට ගිහින් කර්ටන් එක අයින් කරනවා. නමුත් ඇතුලේ කවුරුත් නැහැ. මිලා ඊට පස්සේ අනිත් පැත්ත හැරිලා බලනවා අර සද්දය ඇහෙන්නේ කොහෙන්ද කියලා. ඔන්න මේ වෙලාවේදී නම් අපිට පැහැදිලිවම පෙන්නනවා රමේෂ්ගේ මැරුණ අම්මගේ ආත්මය වගේ අద్భుත බලවේගයක් මිලාගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා. නමුත් මිලා මේක මේ වෙලාවේදීවත් දකින්නේ නැහැ. මිලා සද්දය ඇහෙන පැත්තට යනවත් එක්කම එකපාරටම කළු පාට හෙවණැල්ලක් වගේ දෙයක් ඇවිල්ලා මිලාව ඇදලා ගන්නවා. ඒත් එක්කම ඔන්න මිලාට ඇහැරෙනවා. ඒ කියන්නේ නෝවිව නිදි කරවන අතරතුරේදී මහන්සියට මිලාටත් නිින්ද ගිහින් මිලාගේ හිත ඇතුලේ තිබුණ බය නිසා තමයි මිලා මේ වගේ හීනයක් දැකලා තියෙන්නේ. නමුත් මේ වෙලාවේදී තවත් ප්‍රශ්නයක් එනවා. ඒක තමයි මිලාගේ ළඟින්ම නිදාගෙන හිටපු නෝවි පේන්නේ නැහැ. මිලා ඊට පස්සේ නෝවිට කතා කර නෝවි හොයන්න පටන් ගන්නවා. කාමරෙන් එළියට එනවත් එක්කම මිලා දකිනවා ඔන්න කකුලේ ආබාධයක් තිබුණත් නෝවි එකපාරට එළියට දුවගෙන යනවා වගේ කියලා. මිලා ඊට පස්සේ එළියටත් ගිහින් පරීක්ෂා කරලා බලනවා නෝවි ඉන්නවද කියලා. ටික දුරක් හොයාගෙන යද්දි මිලා දකිනවා නෝවි ඇවිදින්න භාවිතා කරන ආධාරකයක් ඔන්න බිම තියෙනවා. නමුත් නෝවි පේන්නේ නැහැ. මිලා ඊට පස්සේ තවදුරටත් නෝවිව හොයාගෙන යද්දි එයා දකිනවා මේ ගෙදර උඩ තට්ටුවේ නෝවි නැගලා දැන්
කියන්නේ එයා මෙතනින් පහළට පනින්න වගේ තමයි හදන්නේ කියලා. මේක දැක්කට පස්සේ මිලා සෑහෙන බය වෙනවා. මිලා ඉක්මනටම ගෙදර ඇතුලෙන් දුවගෙන ගිහින් නෝවිව මෙතනින් පහළට ගන්නවා. ඊට පස්සේ මිලා නෝවිව ගෙදර ඇතුළට එක්කගෙන එනවා. මෙන්න මේ වෙලාවේදී රමේෂ්ගෙන් කෝල් එකක් එනවා. මිලා කෝල් එක ආන්සර් කරනවා. රමේෂ් මිලාට කියන්නේ මගේ වැඩ ටික දැන් ඉවරයි. මම දැන් එන ගමන් ඉන්නේ. නෝවි ටික වෙලාවක් තනියම හිටියට ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් මම ඉක්මනටම එන නිසා කියලා. ඊට පස්සේ මිලා රමේෂ්ට කියනවා මේ ගෙදර අමුතුමාකාරී භයානක සිද්ධි ගොඩක් වෙනවා. ඇත්තටම මේවා වෙන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ. මෙහෙම තත්ත්වයක් තියෙද්දි නෝවිව ගෙදර තනියම දාලා යන්නත් බෑ. ඒක නිසා ඔයා ඉක්මනටම එන්න කියලා. ඊට පස්සේ මේ කෝල් එක කට් වෙනවා. මිලා මේ වෙලාවේදී නෝවිව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. නෝවිට ගොඩක් සීතලයි වගේ කියලා මිලාට තේරෙනවා. මිලා ඊට පස්සේ නෝවිට ටී එකක් හදලා දෙනවා. මෙන්න මේ වෙලාවේදී මිලා දකිනවා නෝවි එක පැත්තක් දිහා බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. එතන තියෙන කාමරයක්. නමුත් දොර වහලා තියෙන්නේ. මිලා එතනට ගිහින් දොර අරින්න හදනවත් එක්කම නෝවි ඇවිල්ලා ඒක නතර කරනවා. නෝවිට ආපහු හුස්ම ගන්න අමාරුවක් ඇති වෙලා තියෙනවා කියලා මිලාට තේරෙනවා. මිලා ඊට පස්සේ ආපහු යනවා නෝවිගේ කාමරයට. එයාගේ ඉන්හේල් එක අරගෙන එන්න. ඉන්හේල් එක අරගෙන කාමරෙන් එළියට යන්න හදනවත් එක්කම මිලා මේ වෙලාවේදී දකිනවා මෙතන තියෙන කණ්ණාඩිය හරහා එයාගේ පිටිපස්සේ කෙනෙක් හිටගෙන ඉන්නවා වගේ කියලා. නමුත් පිටිපස්සේ හැරිලා බලද්දී කවුරුත්ම එතන නැහැ. මිලා ඊට පස්සේ මේ හිතේ බයෙන්ම එළියට දුවගෙන යන්න තමයි හදන්නේ. නමුත් ඒත් එක්කම රමේෂ්ගේ මරුණ අම්මාගේ ආත්මය කෙලින්ම මතුවෙනවා මිලාගේ ඉස්සරහින්ම. ඔයාලට හිතා ගන්න පුළුවන් මේක දැක්කට පස්සේ මිලාට මොන වගේ බයක්ද ඇති වෙන්නේ කියලා. මිලා යනවා ඉක්මනටම දොර ළඟට. නමුත් මේ දොරත් ඉබේම වැහෙනවා. මිලා හයියෙම කෑ ගහ මේ දොර අරින්න උත්සාහ කරනවා. නමුත් ඒක හරියන්නේ නැහැ. මිලා ඊට පස්සේ ආපහු කාමරේ පැත්ත බලනවා. නමුත් රමේෂ්ගේ අම්මාගේ ආත්මය වගේ දැකපු ඒ අద్భుත බලවේගය දැන් නම් මෙතන නැහැ කියලා මිලාට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි මිලා මේ වෙලාවේදී දකිනවා වැහිලා තිබුණු දොරත් ඔන්න දැන් ඇරිලා කියලා. මිලා ඊට පස්සේ ඉක්මනටම පහළට එනවා. මෙන්න මේ වෙලාවේදී අපිට පේන්නනවා රමේෂ්ගේ අම්මාගේ මල සිරුරක් තිබුණ තැන නැහැ. ඒක කොහොම හරි අතුරුදහන්. නමුත් මිලාට දැන් මේක ගැන කල්පනා කර ඉන්න වෙලාවක් නැහැ. මිලා නෝවිවත් අරගෙන එළියට ගිහින් වාහනේට නැගලා මෙතනින් පැන ගන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඔන්න මේ වාහනේ ආපහු ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මිලා මේ වාහනේ ස්ටාර්ට් කරන්න උත්සාහ කරන අතරතුරේදී නෝවි මේ වාහනයෙන් බැහැලා එළියට යනවා. මිලා ඊට පස්සේ ඔන්න එකපාරටම දකිනවා මොකක් හරි අద్భుත බලවේගයක් නෝවිව අල්ලගෙන ඉන්නවා. නෝවි උඩ පාවෙන ගමන් තමයි ඉන්නේ. නෝවි එහෙම්ම ආපහු ගෙදර ඇතුළට ඇදීගෙන යනවා. මිලා දකිනවා. මිලා ඊට පස්සේ නෝවිව බේර ගන්න මේ ගෙදර ඇතුළට එනවා. නමුත් නෝවි පේන්නේ නැහැ. මිලා ඊට පස්සේ මේ ගෙදර පුරා නෝවිව හොයන්න පටන් ගන්නවා. ඔන්න එකපාරටම මේ ගෙදර කරන්ට් එකක් යනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙලාවේදී මිලා දකිනවා මෙතන තියෙන පුටුවක් ඉබේම වැරෙන්න පටන් ගන්නවා. මේක දැක්කට පස්සේ මිලා ගොඩක් බය වෙනවා. මිලා ඊට පස්සේ එළියට එනවා. මිලාට ඔන්න ආපහු උඩ තට්ටුවෙන් සද්දයක් ඇහෙනවා. මිලා හෙමෙන් පඩිපෙළ නැගලා මේ සද්දේ ඇහෙන්නේ කොහෙන්ද? එතන නෝවි ඉන්නවද කියලා බලන්න තමයි හදන්නේ. නමුත් ටිකක් දුර උඩට නගිද්දී මිලාට තේරෙනවා කවුරු හරි අමාරුවෙන් හුස්ම ගන්නවා වගේ හඬක් තමයි ඇහෙන්නේ කියලා. මිලා නම් මේ වෙලාවේදී හිතන්නේ සමහර විට නෝවිට ආපහු අමාරු වෙන්නේ නැති කියලා. මිලා ඊට පස්සේ එනවා නෝවිගේ කාමරයට. ඔන්න නෝවි එයාගේ කාමරේ ඉන්නවා. නමුත් මෙතන ඉන්නේ නෝවි නෙවෙයි. නෝවිගේ ඇඟට මොකක්ම හරි ආත්මයක් වගේ දෙයක් ආවේශලා තියෙනවා වගේ කියලා මිලාට තේරෙනවා. කොහොමවත් මේ වෙලාවේදී නෝවිගේ ඇඟට ආවේශලා ඉන්න මේ ආත්මය මිලාට කියන්නේ මම තමයි මේ ගෙදර අයිතිකාරයා. මගේ ආත්මයට ශරීරයක් හොයන ගමන් තමයි මම හිටියේ. මට දැන් උඹේ ශරීරය ඕනේ කියලා. මේක දැක්කට පස්සේ මිලා සෑහෙන බය වෙනවා. මිලා ඉක්මනට මෙතනින් පැනලා යන්න තමයි හදන්නේ. නමුත් නෝවිගේ ඇඟට ආවේශලා ඉන්න ඒ ආත්මය ඒකට ඉඩ දෙන්නේ නැහැ. එයා මිලාට පහර දෙනවා. නමුත් මේ වෙලාවේදී මිලා උත්සාහ කරලා ඉක්මනටම එළියට ගිහින් මේ දොර එළියෙන් වහනවා. ටික වෙලාවක් යනකන් අර ආත්මයක් ආවේශලා ඉන්න නෝවි ඇතුළේ ඉඳන් කෑ ගහනවා කියලා මිලාට ඇහෙනවා. නමුත් විනාඩි කිහිපයක් යද්දී ඒ හඬ එහෙම අඩු වෙලා යනවා. ඊට පස්සේ මිලා ආපහු ඇතුළට එනවා නෝවි හොඳින්ද කියලා පරීක්ෂා කරලා බලන්න. නමුත් ඇතුළට ඇවිල්ලා පරීක්ෂා කරලා බලද්දී මිලාට තේරෙනවා මේ කාමරේ ඇතුලේ නෝවි නැහැ කියලා. මිලාට මේ වෙලාවේදී මේ කාමරේ ඇතුලෙන් හම්බ වෙනවා ටෝච් එකක්. මිලා ඊට පස්සේ මේ ටෝච් එකත් ඔන් කරලා බලනවා මේ අඳුරක හරි නෝවි හැංගිලා ඉන්නවද කියලා. නමුත් මේ වෙලාවේදී මිලා දකින්නේ සුදු පාට රෙද්දක්. ඔයාලට මතක ඇතිනේ රමේෂ්ගේ අම්මගේ මලසිරුර ඔතන්නත් භාවිතා කළේ මෙන්න මේ සුදු රෙද්දම තමයි. මේ සුදු රෙද්ද අදිනවත් එක්කම මේ වෙලාවේදී මිලා ඇදිලා යනවා මේ කාමරේ ඇතුලේ තියෙන කැබිනට් එකට. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ කැබිනට් එක ඇතුලේ මිලාට අමතරව ඉන්නේ කවුද කියලා? ඒ වෙන කවුරුවත් නෙවෙයි රමේෂ්ගේ මරුණ අම්මගේ ආත්මය. මේක දැක්කට පස්සේ මිලා බය වෙලා මෙතනින් එළියට එනවා. මිලා හුස්මක් ගන්නවත් එක්කම මේ වෙලාවේදී ආපහු දකින්නවා රමේෂ්ගේ මරුණ අම්මගේ ආත්මය ලේ පෙරාගෙන එයාගේ දිහා ඔරෝගන වගේ බලාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ මිලා මේක දැකලා බය වෙලා ප්‍රධාන දොර ළඟට යනවා. නමුත් මේ දොර ලොක් කරලා. ටික වෙලාවක් යද්දි මිලාට තේරෙනවා එයා කලින් දැකපු අద్భుත බලවේගය නම් ඔන්න දැන් පේන්නේ නැහැ කියලා. මේ වෙලාවේදී මිලා දකින්නවා මෙතන ළඟ කාමරයක් තියෙනවා. එතන කණ්ණාඩියකුත් තියෙනවා. මිලා ඊට පස්සේ ඒ කාමරය ඇතුළට යනවා. මෙන්න මේ වෙලාවේදී මිලා දකින්නවා මෙතන ෆොටෝස් ගොඩක් තියෙනවා. ඇත්තටම මෙතන මිලා දකින්නේ එයාගේම ෆොටෝස්. ඉතින් මේ වෙලාවේදී මිලාට මතක් වෙනවා එයාගේ හෙඩ් මැඩම් කියපු දේ.
හෙඩ් මැඩම් මිලාට කිව්වේ ඔයාම මේ ගමන යන්න ඕනේ, ඔයාම ගිහින් ඒ රෝගියා ගැන බලන්න ඕනේ කියලා. ඇත්තටම මේ ෆොටෝස් අරගෙන තියෙන්නේ මිලාගේ හෙඩ් මැඩම්ම තමයි. ඇත්තටම මිලාගේ හෙඩ් මැඩම් ඒ වගේ වැඩක් කරන්නේ. ඇයි ෆිල්ම් එකේ අවසාන භාගයට අපි ඇවිල්ලා ඉන්නේ. තව ටික වෙලාවකින් ඔයාලට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙවි. ඉතින් මේ ෆොටෝස් අතර තිබිලා මිලා දකින්නවා මැරුණ රමීෂ්ගේ ෆොටෝස් කිහිපයකුත් තියෙනවා. ඉතින් මේ ටික බලනවත් එක්කම මිලා බය වෙලා මේ ෆොටෝස් ටික බිම වැටෙනවා. ඒත් එක්කම මෙතනට රමීෂ් එනවා. ඒ විතරක් නෙවෙයි මෙච්චර වෙලාවක් ගෙදර ඇතුලෙන් හොයාගන්න බැරි වුණ නෝවිත් මෙතනට එනවා. ඔන්න දැන් තමයි මේ ෆිල්ම් එකේ ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා අපිට පෙන්වන්නේ. මේ ගෙදර සෑහෙන කාලෙකින් නම් පවුලක් ජීවත් වෙලා ඉඳලා තියෙනවා. මේ ගෙදර හිටපු අම්මගේ නම තමයි සුලස්ත්‍රි, තාත්තගේ නම තමයි සුටිස්න, දුවගේ නම තමයි සූමි. නමුත් කාලයකට කලින්, ඒ කියන්නේ අවුරුදු ගානකට කලින් වයසට ගිහින් මේ පවුලේ පිරිමි කෙනා, ඒ කියන්නේ සුටිස්න මැරිලා තියෙනවා. නමුත් කෙනෙක් මැරුණාට පස්සේ ඒ කෙනාගේ ආත්මය ඒ ශරීරයේම ටික වෙලාවක් තියෙනවානේ. අන්න ඒ අවස්ථාව සහ සුලස්ත්‍රි දන්න ඒ අඳුරු මායාවක් භාවිතා කරලා සුලස්ත්‍රි කරලා තියෙන වැඩේ තමයි මේ ගෙදරට රමීෂ්ව ගෙන්නගෙන තියෙනවා. ඊට පස්සේ ඒ කට්ටිය රමීෂ්ව මරලා දාලා රමීෂ්ගේ ඇඟ ඇතුළට සුටිස්නගේ ආත්මය දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඉතින් අපි මෙච්චර වෙලාවක් රමීෂ් විදියට දැක්කට රමීෂ්ගේ ඇඟ ඇතුලේ ඉන්නේ අර මැරුණ වයසක මනුස්සයාගේ ආත්මය. එහෙම නැත්නම් සුටිස්නගේ ආත්මය. ඊට ටික කාලයකට පස්සේ හදිස්සියම මෙලගේ දුවත් මැරලා තියෙනවා. ඒ කියන්නේ සූමි මැරලා තියෙනවා. සූමිගේ ආත්මය ඊට පස්සේ මේ අය තවත් පුංචි දරුවෙක්ගේ ශරීරයට, ඒ කියන්නේ නෝවිගේ ශරීරයට දාලා තියෙනවා. ඉතින් එහෙම කාලයක් ගියාට පස්සේ පවුලේ ඉතුරුලා හිටපු වයසකම කෙනා, ඒ කියන්නේ සුලස්ත්‍රිත් මැරලා තියෙනවා. අපි මෙච්චර වෙලාවක් හිතාගෙන හිටියේ රමීෂ්ගේ අම්මා කියලානේ. නමුත් ඇත්තටම රමීෂ්ගේ අම්මා නෙවෙයි, රමීෂ්ගේ බිරිඳ තමයි. ඒ කියන්නේ සුලස්ත්‍රි තමයි මැරලා තියෙන්නේ. සුලස්ත්‍රිගේ ආත්මය හුවමාරු කරන්න තරුණ ගැහැන් ළමෙක් මේ අයට අවශ්‍ය වෙලා තියෙනවා. මේ අය ඊට පස්සේ මිලාගේ හෙඩ් මැඩම් ලවා මිලාව මෙතනට ගෙන්නගෙන තියෙනවා. දැන් වලට තේරෙනවා ඇතිනේ මැරිලා ඉන්න සුලස්ත්‍රිගේ ආත්මය කොහොම හරි මේ කට්ටිය එකතු වෙලා මිලාගේ ශරීරය ඇතුළට දාන්න තමයි හදන්නේ. ඉතින් මේ හැම දෙයක්ම රමීෂ්, මම දැන් සුලස්ටින කියලා කියන්නම්. සුලස්ටින මිලාට කියනවා මිලා මේ වෙලාවේදී මැදලා ඉල්ලනවා මේ වැඩේ කරන්න එපා කියලා. මිලා ඊට පස්සේ මෙතනින් පැනලා ඇවිල්ලා තවත් කාමරයක් ඇතුළට එනවා. මේ කාමරේ ඉනිමගක් තියෙනවා මිලා දකින්නවා. ඒ වගේම මිලා දකින්නවා මෙතනින් උඩ කවුලුවක් තියෙනවා. මිලා ඊට පස්සේ ඉක්මනටම මේ ඉනිමග භාවිතා කරලා උඩ කවුලුව අරගෙන උඩ තට්ටුවට එනවා. නමුත් දැන් මෙතනින් පැන ගන්න විදියක් නැහැ. ඒක නිසා මිලා මේ වෙලාවේදී කරන වැඩේ තමයි උඩ ඉඳන්ම බිමට පැනලා කොහොම හරි ජීවිතේ බේර ගන්න තමයි උත්සාහ කරන්නේ. උඩ ඉඳන් බිමට පැනපු නිසා මිලාගේ කකුලට ලොකු හානියක් වෙනවා. නමුත් මිලා ඒ වේදනාව ගැන හිතන්නේවත් නැතිව ගේට් එකෙන් එළියට පැන ගන්න උත්සාහ කරනවත් එක්කම සුලස්ටින ඇවිල්ලා මිලාට පහර දෙනවා. ඔනිට පස්ස අපිට පෙන්නනවා මැරලා ඉන්න සුලස්ත්‍රිගේ ආත්මය දැන් ඔන්න මිලාගේ ශරීරය ඇතුළට දාන්න හදන ඒ අඳුරු මායාව සඳහා හැම දෙයක්ම සූදානම්. ඇත්තට මේ වෙලාවේදී රමීෂ් එයාගේ දුවත් එක, ඒ කියන්නේ නෝවිත් එක එකතු වෙලා මේ මායාව සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ මැරණ සුලස්ත්‍රිගේ ආත්මය ඔන්න දැන් ඉන්නේ මිලාගේ ශරීරය ඇතුලේ. ඊට පස්සේ මේ පවුල එකතු වෙලා සුලස්ත්‍රිගේ ඒ මල සිරුර වල දානවා. නමුත් ඇත්තටම සුලස්ත්‍රිගේ මේ මැරුණ ශරීරය ඇතුලේ මිලාගේ ආත්මය තවමත් හිර වෙලා තියෙනවා කියලා අපිට පේනවා. නමුත් මිලාගේ ආත්මයට කරගන්න දෙයක් නැහැ. මේ අය මිලාගේ ආත්මේ හිර වුණ සුලස්ත්‍රිගේ මල සිරුර සම්පූර්ණයෙන් වල දානවා. ඔනිට පස්සේ අපිට පේනවා මේ පවුල, ඒ කියන්නේ සුලස්ත්‍රි, සුටිස්න සහ සූමි මේ අය කෑම කන ගමන් තමයි ඉන්නේ. නමුත් මේ වෙලාවේදී සූමි කියනවා මටත් අම්මා වගේ තරුණ කෙනෙක්ගේ සිරුරක් ඕනේ. මේ පුංචි දරුවගේ සිරුර ඇතුලේ මට හිර වෙලා ඉඳලා දැන් එපා වෙලා තියෙන්නේ කියලා. ඒත් එක්කම ඔන්න කලින් දවසේ මෙතනට ආපු තමන්ගේ යාළුවා ගැන බලන්න, ඒ කියන්නේ මිලා ගැන බලන්න, මිලාගේ හොඳම යාළුවා, ඒ කියන්නේ ඉන්ඩ එනවා. සූමි මේ වෙලාවේදී ගිහින් දොර අරිනවා. සූමි ගොඩක් ආසාවෙන් ඉන්ඩගේ සිරුර දිහා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ පවුල එකතු වෙලා සූමිගේ ආත්මය කොහොම හරි ඉන්ඩගේ ශරීරය ඇතුළට දාන ඒ වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. අන්න එක ගැන හිතන්න ඉතුරු කරලා තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරලා වීඩියෝ එකත් ලයික් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. තවත් මේ වගේ සුපිරිම එපිසෝඩ් එකකින් ඉක්මනින් මුණ ගැහෙන්න අදට ගිහින් ඉන්නම්. මේ රීල් ඉන්සයිට්. ඔයාලට සුබ දවසක්.